ශල්්‍ය කර්මයට පෙර දැනුවත් විය යුතු කරුණු. සතියකට පෙර කාචමින්ම මැනගෙන එම වාර්තාව WhatsApp කණ්ඩායමේ පළ කරන්න. බියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගියෙකු නම් සතියකට පෙර HbA1c පරීක්ෂණය සිදු කර එම වාර්තාව WhatsApp කණ්ඩායමේ පළ කරන්න. පැය 10ක කාලයක් නිරාහාරව සිට FBS රුධිර පරීක්ෂණයක් කර එම පරීක්ෂණ වාර්තාවද WhatsApp කණ්ඩායමේ පළ කරන්න. රෝහලට ඇතුල්වීමට පෙර දින හොඳින් ස්නානය කරන්න සහ ඇස්පිහාට හොඳින් පිරිසිදු කරගන්න. ශල්‍යාගාරය තුලදී ඇඳීම සඳහා පිරිසිදු සුදු ඇඳුමක් අතෙහි රැගෙන එන්න. දිනපතා භාවිත කරන ඖෂධ එලෙසම භාවිත කරන්න. තවද ලේ කෙටි ගැසීමෙන් වළකින ඖෂධ වර්ග වෛද්‍ය අවවාදය මත ශල්‍ය කර්මය කිරීමට නියමිත දිනට දින 10කට පෙර නැවැත්වීම සුදුසු වේ. ඔබට තිබෙන සියලු රෝග පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කරන්න සහ සියලු වෛද්‍ය වාර්තාද රැගෙන එන්න. යම්කිසි ආසාත්මිකතාවයක් ඇතිනම් වෛද්‍යවරයාට හෝ හෙදියට දන්වන්න. ශල්‍ය කර්මය පටන් ගැනීමට පැය 2කට පෙර ඇතුල් විය යුතු අතර එම කාර්යයන් සියල්ල සිදු කර අවසන් වීමට අවම වශයෙන් පැය 7ක කාලයක් ගත වේ. එම කාලය අතරතුර ගැනීමට අවශ්‍ය නම් සුළු ආහාරයක් රැගෙන එන්න. ECG එකක් රැගෙන එන්න. විශේෂඥ වෛද්‍යතුමිය විසින් AQL දැමීමට ලබා දුන්නේ නම් පමණක් ශල්‍ය කර්මය සිදු කිරීමට නියමිත ඇසට ශල්‍ය කර්මයට දින 2ක් පෙර සිටම එම බින්දු දැමීම ආරම්භ කරන්න. තවද ශල්‍ය කර්මයෙන් පසුවද එම බෙහෙත දින 20ක් යනතුරු දැමීම සිදු කරන්න. හුස්ම ගැනීමේ අපහසුතා තිබේ නම් වෛද්‍යතුමිය හෝ හෙදිය වෙත දැනුම් දෙන්න.